හෙලෝ ගයිස් කොහොමද ඔයාලට ඔන්න අද මම වීඩියෝ එකෙන් ගෙනාවේ හල් මැස්සෝ බෙදුමක්. එහෙනම් අපි දැන් බලමු හදන විදිහ. අපිට අවශ්‍ය වෙනවා හල් මැස්සන්, කරපිංචා, කපාගත් ලුණු, පොඩියට කපාගත් මැල්ලකොළ සහ කපාගත් මිරිස් කරල්. මැල්ලකොළ නම් අවශ්‍යම නැහැ. ඊට පස්සේ අපි තාච්චියකට තෙල් ටිකක් දාලා මේ ඔක්කොම ටික හොඳට බෙද ගන්න ඕනේ. ඔන්න අපි දැන් හාල් මැස්සෝ, කරපිංචා, මැල්ලකොළ, ලුණු, මිරිස් කරල් ඔක්කොම ටික බෙදගෙන ඉවරයි. ඊට පස්සේ ලුණු ටිකක් දාලා මේක හොඳට කලවම් කරගන්න. ඉතින් මේ හාල් මැස්සෝ බෙදුම මාස 2ක් වුණත් කල් තියාගන්න පුළුවන් ඕගොල්ලන්ට. මගේ වීඩියෝ එක හොඳයි නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න යන්න යාළුවනේ.